ඔව් යාළුවනේ. මේ මධ්‍යම කඳුකරය කියන්නේ සාමාන්‍ය මේ සොබාදහම විසින් අපූර්ව නිර්මාණ මවපු සුන්දර ස්ථාන රසක් තියෙන ඒ වගේ සුන්දරත්වයෙන් අගතැන්පත් වූ ප්‍රදේශයක් තමයි ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කියන්නේ. ඉතින් මේ මධ්‍යම කඳුකරයටම ආවේනික වෙච්ච මධ්‍යම කඳුකරය විශේෂයෙන්ම දැකගත හැකි විශේෂ ශාකයක් පිළිබඳව ඔන්න ඔයගලන්ට පෙන්වන්න තමයි මෙතෙන්දී නතර කරේ. ඔයගලන් සාමාන්‍යයෙන් අහලා ඇති මේ ශාකය ගැන මේ ගොඩක් ගීත පවා ලියවිලා තියෙන ගොඩක් ගායකයෝ සින්දු පවා කියලා තියෙනවා. නමුත් මේ හරිම සුන්දර ශාකයක් සුන්දර පුෂ්පය. ඒකේ ශාකය හරිම සුන්දර මල් හට ගන්නවා. ඒ වගේම මේ සුන්දරත්වයේ වගේම භයානක පැත්තකුත් තියෙනවා. මෙන්න මේ ශාකය ගැන පොඩ්ඩක් ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා තමයි අපි මෙතනින් පොඩ්ඩක් නතරුනේ. බලලා ඉමු අපි මොකද්ද මේ ශාකය කියලා. ඔව් යාළුවනේ මේ තියෙන තරමක් මේ දැක ගන්නට අමාරු තරමක් දුර්ලභ ශාකයක්. සාමාන්‍යයෙන් ඈත කාලේ නම් හැමතැනම වගේ තිබුණා. නමුත් දැනට නම් ටිකක් දැක ගන්නට අපහසුයි. මේ තමයි නියංගලා කියන්නේ. නියංගලා ශාකය. නියංගලා ශාකය සහ නියංගලා පුෂ්පයක් මේ තියෙන්නේ. ඇත්තටම මේ සෝබා ධර්මයේ අමුතු නිර්මාණ කරනවා වගේම මෙන්න මේ මලටත් මේ අපූර්ව හැඩයක් නිර්මාණය කරලා තිනවා බලන්නට හරිම ලස්සනයි. ඔබට පේනවා ඇති මේ පුෂ්පය. මේක මේ කොයිතරම් සුන්දරද කියනවනම් මේක බැලු ඕන කෙනෙක්ගේ හිත ඇදිලා යන ආකාරයේ නිර්මාණාත්මක පුෂ්පයක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මල කොයිතරම් දුරට ලස්සනද කියනවනම් ඒ වගේම ටිකක් භයානකයි. භයානකයි කියන්නට හේතුව තමයි මේක විස සහිත ශාකයක්. මේක සාමාන්‍ය මේකේ හැදෙනවා අල. මේ ගස පිටිපස්සේ හැදෙනවා මේ යට හැදෙනවා අල. මෙන්න මේ අල සාමාන්‍යයෙන් ආහාරයට ගැනීම වගේම ආහාරයට ගැනීම විස සහිතයි. ඒ වගේම තමයි මේ මලත් මේ මෙච්චර සුන්දරට තිබුණාට මේ මල අල්ලන එක නම් එච්චර නුවණට හුරු වැඩක් නෙවෙයි. සාමාන්‍ය මතයක් තියෙන මේ අල හාරලා අරගෙන මේක ආහාරයට අරගෙන ඒකත් එක්ක පැණි රස සීනි වගේ දෙයක් කෑවොත් එහෙම මේක විස වෙලා ඒ කාපු පුද්ගලයා මිය යනවා කියලා. ඒ තරම්ම මේ විසක් සහිතයි කියලා. ඒ වගේම මේ මල අල්ලන එක මේක පොඩි කරන එක මේක ළඟ තියාගන්න එකත් මේ එච්චර නුවණට හුරු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් සමහර විට අපි දකිනවා ඈත ඒ කියන්නේ කොළඹ පැත්ත වගේ ඈත පිටිසර ඈත නගරබද ගම්මාන වලින් එන කට්ටිය, කියන්නේ කොළඹ නුවර වගේ එන කට්ටිය මේ මල දැක්ක ගම මේක කඩලා අරගෙන ගෙදර ගෙනියන්න උත්සාහ කරනවා මල් පෝච්චි වල හිටවන්නට පුළුවන් කියලා. ඇත්තටම ඔබ කොහෙදි හරි දැක්කොත් නම් එහෙමනම් කරන්නට එපා. මොකද මේක විස සහිත ශාකයක්. මේක ඔච්චර ලස්සනට තියෙනවද? ඒ වගේම සුන්දරව තියෙනවද? ඒ වගේම භයානකකමකුත් මේක රැඳිලා තියෙනවා. ඒක නිසා මේ ශාකය කොහෙද හරි දැක්කොත් ඡායාරූපයක් ගන්න ඒ වගේ දේවල් කරාට කමක් නැහැ. හැබැයි ගලවලා අරන් යන්නට නම් උත්සාහ කරන්නට එපා. මොකද මේක හරිම අවදානම් වැඩක්.